දිනිත් IT ටොක්ස් ඉතින් අරගෙන තොරතුරු හා sannivedana තාක්ෂණයේ 10 ශ්‍රේණිය පාඩම් මාලාවට ඔයාලා හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා. මගේ නම දිනිත්. මේ පාඩම් මාලාව තුළින් මම බලාපොරොත්තු වෙනවා 10 ශ්‍රේණියේ සියලුම විෂය නිර්දේශ ආවරණය කරන්න. ඒ වගේම මම ඔයාලගෙන් ඉල්ලනවා මේ පාඩම් මාලාව අතරතුර ඔයාලට තියෙන ප්‍රශ්න, ගැටලු වගේ දේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා. එහෙම වුණොත් මට පුළුවන් වෙනවා ඉදිරි වීඩියෝ වලදී ඔයාලට ඒ තියෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව ඉතාම හොඳින් සාකච්ඡා කරන්න. ඒ වගේම මම ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලගේ පෙළපොතත් ළඟට ගන්න කියලා. මොකද ඔයාලගේ පෙළපොතේ තියෙන කරුණු තමයි 100%ක්ම විභාගයට එන්නේ. එතකොට මම මේ පැහැදිලි කරන කරුණු ඔයාලගේ පෙළපොතත් එක්කම ඔයාලා බලාගත්තොත් ඔයාලට ඉතා හොඳ අවබෝධයක් ලැබෙනවා පෙළපොතේ තියෙන කරුණු පිළිබඳව. එතකොට එහෙම වුණොත් එහෙම ඔයාලට විභාගයේදී ඒ සාමර්ථ්‍යයක් ගන්න එක ඉතාමත්ම පහසු වෙනවා. 10 වසර පෙළපොතේ පළවෙනි පාඩම තමයි තොරතුරු හා sannivedana තාක්ෂණය. මේ පාඩම හැදෑරීමෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් දත්ත හා තොරතුරු වෙන් කර හඳුනාගන්නේ කොහොමද? පද්ධතියක් කියන්නේ කුමක්ද? එදිනදා ජීවිතයේදී දකින්න ලැබෙන පද්ධති, ගුණාත්මක තොරතුරක ලක්ෂණ, තොරතුරු හා sannivedana තාක්ෂණය, තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදවුම්, පරිගණකයේ පරිණාමය වගේ ICT වල මූලිකාංග සියල්ලම ඔයාලට මේ පාඩමේ ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. අපිට හම් වෙන පළවෙනි අනුමාත්‍රකාව තමයි දත්ත සහ තොරතුරු. දත්ත සහ තොරතුරු කියව ගමන් ඔයාලට මතක් වෙනවා ඇතිනේ අද ලෝකේ වටිනම දේ තමයි දත්ත සහ තොරතුරු. මොකක්ද එතකොට මේ දත්තයක් කියලා කියන්නේ? දත්තයක් කියලා කියන්නේ වෙන වෙන වශයෙන් ගත් කළ අර්ථයක් ලබා දීමට නොහැකි අංක වචන සලකුණු වගේ දේවල් වලට. මේවට අර්ථ නිරූපණය කරන්න බෑ. ඒ වගේම මේ වගේ තීරණ වලට එළඹෙන්න, නිගමන වලට එළඹෙන්න අපිට හැකියාවක් නැහැ. මොකද මේවා පවතින්නේ හුදෙක් අමුද්‍රව්‍ය ස්වරූපේ පමණයි. අපි එකට උදාහරණයකින් බලමු දත්තයක් කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන. ඔයාලට මේ පේන උදාහරණ තියෙනවා නිමල් එක් විෂයන්ට ලබාගත් ලකුණු පිළිබඳව පොඩි විස්තරයක්. එතකොට යාගේ ලකුණු තියෙනවා සිංහල වලට 85යි, ගණිතයට 75යි, විද්‍යාවට 80යි, ඉංග්‍රීසි වලට 78යි, ඉතිහාසයට 60යි වගේ ලකුණු කිහිපයක් තියෙනවා. නමුත් මේක දිහා බලලා නිමල් පන්ති කීවෙනියද, නිමල්ගේ ලකුණු වල සාමාන්‍ය කීයද වගේ දේවල් ගැන අපිට කිසිම අවබෝධයක් ලබා ගන්න බැහැ. මේවා තියෙන්නේ වෙන වෙන ලකුණු විදිහට විතරයි. අපි ඉස්සරහදී බලමු මේක තොරතුරක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. ඊට කලින් අපි බලමු තොරතුරක් කියන්නේ මොකක්ද කියලා. තොරතුරක් කියලා කියන්නේ යම්කිසි නිශ්චිත අරමුණක් සඳහා දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් ලබා ගන්න අර්ථවත් දේ. හරියටම බැලුවොත් අපි අර අමුද්‍රව්‍ය විදියට ගත් දත්ත යම්කිසි පිළිවෙලකට සකස් කරලා අපි හදාගන්න යම්කිසි අරමුණක් වෙනුවෙන් ගොනු කරගන්න යොමු කරගන්න ක්‍රමයකට තමයි ප්‍රොසෙස් කිරීමට තමයි අපි කියන්නේ තොරතුරක් කියලා. එතකොට මේ තොරතුරක අපි උදාහරණයක් විදිහට බලමු. කලින් අපි ගත්ත උදාහරණයම නිමල් එක් විෂයන්ට ලබාගත් ලකුණු තියෙනවා. කලින් වගේම ඒ තොරතුරු වලින් අපිට නිගමනයකට එන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් දැන් අපිට ඒ දත්ත ටික ප්‍රොසෙස් කරලා නිමල්ගේ ලකුණු වල සාමාන්‍ය ගන්න පුළුවන්. එතකොට නිමල්ගේ ලකුණු වල සාමාන්‍ය ලකුණු ටික සාමාන්‍ය ගත්තට පස්සේ අපිට පුළුවන් නිමල් පන්ති කීවෙනියද වගේ දේවල් ටික බලා ගන්න. හරි. ඔයාලට මං හිතනවා අවබෝධයක් ලැබෙන්න ඇති කියලා දත්ත සහ තොරතුරු ගැන. ඒ වගේම අපි දැන් බලන්න ඕනේ ගුණාත්මක තොරතුරක් කියන්නේ මොකක්ද කියලා. මොකද තොරතුරක් කියුවට තොරතුර ගුණාත්මක භාවයක් නැති වුණොත් ඒ තොරතුරේ වටිනාකමක් නැති වෙනවා. හරි. ගුණාත්මක තොරතුරක ලක්ෂණ මොනවද? මේ තියෙන ගුණාත්මක තොරතුරක තියෙන ලක්ෂණ. පළවෙනි ලක්ෂණය තමයි අදාළ බව. ගුණාත්මක තොරතුරක් නම් ඒක ලබා ගන්නා පුද්ගලයාට අදාළ වෙන්න ඕනේ. ඔයා හිතන්න වෙන රටක් කෙනෙකුට නොතරයි දිනුමක් ඇදුනොත් ඒක ඔයාට කොච්චර අදාළ වෙනවද? ඔයාට එකකින් සතුටක් ඇති වෙනවද? නැහැනේ. ඔයාට ඒ නොතරයි දිනුම ඇදුනොත් ඔයාට සතුටක් ඇති වෙයි. නමුත් වෙන රටක් කෙනෙකුට ඇදුනොත් එකකින් සතුටක් ඇති වෙන්නේ නැහැනේ. අන්න ඒකට තමයි අදාළ බව කියලා කියන්නේ. එතකොට ඒ වගේම මේ ඔයාලගේ පෙළපොතේ උදාහරණයක් දීලා තියෙනවා. පුද්ගලයෙක්ගේ උසස්ම අධ්‍යාපන මට්ටම දැක්වීමට අවශ්‍ය අවස්ථාවක පළමු වසරේ සිටම ලැබූ අධ්‍යාපන විස්තර ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ කියලා. දැන් ඔයාලා හිතන්න ඉන්ටර්විව් එකට ගිහිල්ලා අහනවා ඔයාගේ highest qualification එක මොකක්ද කියලා. මේ වෙලාවේදී ඔයා ශිෂ්‍යත්වය O level වගේ දේවල් කියනවා නම් ඩිග්‍රියක් තියාගෙන ඒක අදාළ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට ඔයාගේ highest qualification එක තමයි කියන්න ඕනේ. මොකද අනිත් lower qualifications ඒ අවස්ථාවට අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම අංග සම්පූර්ණ බව කියන එකත් ගුණාත්මක තොරතුරක තියෙන ඕන ප්‍රධානම ලක්ෂණය. මේකට හොඳ උදාහරණයක් දීලා තියෙනවා. මම ඒ උදාහරණය කියන්නම්. අංග සම්පූර්ණ බව කියන ලක්ෂණය ගැන කතා කරද්දී අපි මේ උදාහරණයෙන් බලමු. රටක එක් පුද්ගලයෙකුගේ
රටක ඒක පුද්ගල ආදායම ගණනය කරනකොට පුද්ගලයන් කිහිප දෙනෙකුගේ විතරක් ආදායම ගැන හිතලා ඒ රටේ ඒක පුද්ගල ආදායම ගණනය කරනවා කියලා කියන්නේ ඒක නිරවද්‍ය වෙන්නේ නැහැ. මොකද පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ආදායම ගැන අපි බලලා රටේ සමස්ත පුද්ගල ආදායම ගැන කැල්කියුලේෂන් එකක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට අංග සම්පූර්ණ බව කියලා කියන්නේ ගුණාත්මක තොරතුරක තියෙන ඕන ප්‍රධානම ලක්ෂණය. ඒ වගේම නිර්වද්‍යතාවය. ඔයා හිතනවා බෙහෙත් ගන්න යනවා. ඔයා ડોක්ටර්ට බොරු කියනවා. ලෙඩේ ඇත්තම ලෙඩේ කියන්නේ නැතුව වෙන ලෙඩක් කියනවා. ඔයාට ඇලර්ජික්ද කියලා හප්පුවාම එක බෙහෙතක් ඔයා ඒකට කියන්නේ නැහැ කියලා. එහෙම වුණත් මොකද වෙන්නේ? ඔයාට බෙහෙත් විස වෙන්න පුළුවන්. සමහර බෙහෙත් නිසා ඔයා මාරාන්තික වෙන්නත් පුළුවන්. ඒ නිසා නිර්වද්‍යතාවය කියන එකත් ගුණාත්මක තොරතුරක තියෙන්න ඕන ප්‍රධානම ලක්ෂණය. ඒ වගේම කාලීන බව. කාලීන බව කියන එකත් තොරතුරක තියෙන්න ඕන ප්‍රධානම ලක්ෂණයක්. මොකද ඔයා හිතන්න කාලගුණය වගේ තොරතුරක් ගන්නකොට ගිය සතියේ කාලගුණය කියන එක අපිට වැඩක් නැහැ. මොකද ඒ කාලීන වෙන්න ඕනේ. අපිට අවශ්‍ය වෙන්නේ අද දිනේ කාලගුණය. එතකොට ඒ වගේම තමයි තොරතුරක තියෙන ප්‍රධානම ලක්ෂණයක් වෙනවා පිරිවැය අවමීම. අපිට ඒ තොරතුර ගන්න, ඒ තොරතුර දත්ත ඒ තොරතුර බවට ප්‍රොසෙස් කරන්න කොච්චර මුදලක් යනවද කියන එක. උදාහරණයක් විදියට ආයතනයක අනාගතය තීරණය කරන්න අපි හදනවා රිපෝට්ස්. මේ රිපෝට්ස් හදනකොට ඒ රිපෝට්ස් හදන්න දත්ත එකතු කරන්න කොච්චර මුදලක් වැය වෙනවද? ඒ දත්ත එකතු කරලා ඒව ප්‍රොසෙස් කරලා තොරතුරක් විදියට කන්වර්ට් කරගන්න කොච්චර මුදලක් වැය වෙනවද? මේ වැය වෙන මුදල ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙනවා. මොකද එහෙම නොවුනොත් තොරතුරේ වටිනාකමට වඩා මුදලක් වැය වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ තොරතුරේ වටිනාකම අඩු වෙනවා. එහෙම වුණොත් ඒ ගුණාත්මක තොරතුරක් වෙන්නේත් නැහැ. එතකොට තොරතුර ගුණාත්මක බව කියන්නේ ඉතාම වැදගත් දෙයක්. ඒත් එක්කම ඔයාලට හොඳ අවබෝධයක් ගන්න දත්ත සහ තොරතුරු අතර වෙනස ගැන මම නැවත සැරයක් දත්ත සහ තොරතුරු අතර වෙනස්කම් කිහිපයක් මෙතනදී දක්වලා තියෙනවා. දත්ත වලට පිළිවෙලක් නැහැ. හැබැයි තොරතුරු පිළිවෙලකට සකස් කරලා තියෙනවා. ඒ වගේම දත්ත කියන ඒවා තේරුම් ගන්න ඉතාම අපහසුයි. ඒ වගේම තොරතුරු කියන්නේ දත්ත පිළිවෙලකට සකස් කරපු දෙයක් නිසා තේරුම් ගන්න ඉතාම පහසුයි. ඒ වගේම දත්ත තියෙන අමුද්‍රව්‍ය ස්වරූපය, ඒ වගේම ඒවා තීරණ ගන්න අපිට යොදා ගන්න බැහැ. ඒ වගේම තොරතුරු තීරණ ගන්න අපිට යොදා ගන්න පුළුවන්. මොකද ඒවා යම්කිසි ක්‍රමානුකූල ආකාරයකට සකස් කරලා තියෙන නිසා. අපිට ඊළඟට හම්බෙන මාතෘකාව තමයි තොරතුරු පද්ධති. තොරතුරු පද්ධතිය ගැන කතා කරන්න කලින් අපි බලමු මුලින්ම පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. පද්ධතියක් කියලා කියන්නේ යම්කිසි කාර්යයක් ඉටු කර ගැනීම සඳහා සංඝටක කිහිපයක් එකිනෙකට ක්‍රියා කරවීම. එතකොට තොරතුරු පද්ධති කියලා කියන්නේ මොකක්ද? තොරතුරු පද්ධති කියලා කියන්නේ දත්ත ආදානයක් ලෙස යොමු කරලා ඒව සැකසීමට ලක් කළ ප්‍රතිදානයක් විදිහට තොරතුරු ගන්න පද්ධතියකට. අපි ඈත අතීතයේ ඉඳන්ම තොරතුරු පද්ධති භාවිතා කරා. පෑන් පැන්සල් පොත් භාවිතා කරලා අපි පටන් ගත්ත තොරතුරු පද්ධතිය අද වෙනකොට අපි දියුණු වෙලා තියෙනවා ඉතාම කාර්යක්ෂම පරිගණක ආධාරයෙන් ඉටු කරවා ගන්න. අපි එදිනදා ජීවිතයේදී දැනුවත් හෝ නොදැනුවත්ව මුළු දවස පුරාම තොරතුරු පද්ධති භාවිතා කරනවා. අපි ඊළඟට ඒ දේවල් ගැන සාකච්ඡා කරමු. ඔයාලට දැන් පේන්නේ තොරතුරු පද්ධතියේ ක්‍රියාවලිය. තොරතුරු පද්ධතියක සරල ක්‍රියාවලිය තමයි දත්ත ලබා දීම, දත්ත සකස් කිරීම සහ ගබඩා කිරීම, අවශ්‍ය තොරතුරු අවශ්‍ය වේලාවට ලබා දීම. මේකට අපි ආදානය සැකසීම සහ ප්‍රතිදානය කියලා හඳුන්වනවා. එතකොට අපි එදිනදා ජීවිතයේදී බහුල භාවිතා කරන තොරතුරු පද්ධති ගැන සලකා බැලුවොත් නිතරම පාවිච්චි කරන එකක් තමයි හැමෝම දන්න ATM මැෂින් එක. ATM මැෂින් එකට අපේ ATM කාඩ් එක දැම්මට පස්සේ ATM මැෂින් එකෙන් අපේ කාඩ් එක කියවලා ඒ දත්ත පිරික්සලා යම්කිසි ප්‍රොසෙස් එකකට භාජනය කරලා ඊට පස්සේ ප්‍රතිදානයේ විදිහට අපේ බැංකු ශේෂය එහෙම නැත්නම් මුදල් ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම ආයතනවල තියෙන ඇඟිලි සලකුණු යන්ත්‍ර, ඒ කියන්නේ ෆින්ගර්ප්‍රින්ට් මැෂින්. එතකොට මේ ඇටෙන්ඩන්ට් මැෂින් වලින් කරන්නේ අපේ ෆින්ගර්ප්‍රින්ට් එක සටහන් කරගෙන ඒ ආයතනයේ ඉන්න HR එකට උදව් වෙනවා අපේ පැමිණීම වාර්තා කරන්න. ඒ කියන්නේ අපි පැමිණි දින ගණන, අපි නොපැමිණි දින ගණන, මේ වගේ තොරතුරු ඒ ආයතනයේ තියෙන මානව සම්පත් කළමනාකරණ අංශයට ලබා දීම සිද්ධ කරනවා. ඒ වගේම තමයි QR කෝඩ්. QR කෝඩ් වලින් කරන්නේ අපි QR කෝඩ් එක ස්කෑන් කරාට පස්සේ මේ කෝඩ් එක ප්‍රොසෙස් කරලා අපි අදාළ ලින්ක් එකට යොමු කිරීම තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ හැම එකක්ම අපේ එදිනදා ජීවිතයේදී බහුලව භාවිතා කරන තොරතුරු පද්ධතිය. අද වීඩියෝ එකේදී මම කතා කරේ දත්ත හා තොරතුරු කියන මාතෘකාව ගැන වගේම තොරතුරු පද්ධති කියන මාතෘකාව ගැන. අද වීඩියෝ එකේදී ඔයාලට මොනවාරි ප්‍රශ්න ගන්න තියෙනවා නම් ඒ දේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එතකොට මට පුළුවන් වෙනවා ඒ කමෙන්ට්ස් බලලා ඉදිරි වීඩියෝ වලදී ඔයාලට අපහැදිලි තැන් ගැන
හොඳ අවබෝධයක් ලබා දෙන්න. ඒ වගේම ඊළඟ වීඩියෝ එක විදියට මම බලාපොරොත්තු වෙනවා තොරතුරු හා sannivedana තාක්ෂණය කියන අනුමාත්‍රකාව ගැන කතා කරන්න. මම හිතනවා ඔයාලට ගොඩක් හොඳ අවබෝධයක් මේ මාතෘකා දෙකම ගැන අද ලැබෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ICT අමාරුයි කියන ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් ICT කරන ඒගොල්ලන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා subscribe කරලා bell icon එක click කරොත් ඔයාලට අලුත් වීඩියෝ එකක් මම දාපු ගමන් ඒ වීඩියෝ එක ගැන notification එකක් එනවා. දිනිත් ID Talks එක්ක මම දිනිත් සංදීප. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් සුබ දවසක්.